එකමත් එක කාලෙක ඉන්දියාවේ පුංචි ගමක කුමාර් කියලා කරුණාවන්ත ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන ගොවියෙක් ජීවත් වුණා. ඔහුට සරුසාර උක්වත්තක් තිබුණා. හැමදාම ඔහු තමන්ගේ මුළු ශ්‍රමයම යොදලා මේ උක්වත්ත බලාගත්තා. හැමෝම ඔහුගේ උක්ගස් වලට ගොඩක් කැමති වුණා. ඔහුගේ ජීවිතය රැඳිලා තිබුණි මේ උක් විකුණලා හොයාගන්න සල්ලි වලින්. උක්ගස් හොඳින් පැහුනම ඔහුම ඒව කපලා ගෙදර අරගෙන ආවා. මේ අහිංසක මහන්සි වෙලා වැඩ කරන කුමාර්ට හැමෝම ගොඩක් ආදරය කළා. හැබැයි ඔහුගේ අසල්වැසියා වුණු අමීර්ගේ පවුලේ අය නම් එහෙම වුණේ නැහැ. එයාලත් උප්පගා කළා. ඒ නිසා එයාලා කුමාර් එක්ක නිතරම ඉරිසියාවෙන් හිටියේ. අමීර් නිතරම මෙහෙම හිතුවා. අර කාලකන්නි කුමාර්. එයා අපේ පාරිභෝගිකයෝ ඔක්කොම හොරාගත්තා. විශ්වාස කරන්න බෑ. ඇයි එයාගේ උක්කපීවට වඩා මෙච්චර නැවුම්? සමහර වෙලාවට අමීර් හොරෙන්ම රෑ කළුවරේ කුමාර්ගේ උක්වත්තට රිංගුවා. තමන්ගේ වෛරය පිරිමහ ගන්න ඔහු උක්ගස් කිහිපයක්ම කපලා දැම්මා. උක්ගස් කිහිපයක් අඩුයි කියලා සමහරදාට කුමාර්ට තේරුණා. ඒත් කවුරු හරි බඩගිනි වෙලා කන්නේ නැති කියලා හිතලා ඔහු ඒක අමතක කරලා දැම්මා. පව් එයාලට ගොඩාක් බඩගිනි වෙලා උක් ටිකක් කන්න ඕන වෙන්න ඇති. එක දවසක් කුමාර් තමන්ගේ වත්තට යනකොට පාරේදී ඔහුට අමීර්ව මුණ ගැසුණා. ඕ කුමාර්, ඔයා කොච්චර මහන්සි වෙනවද? ඔයාට එක රෑකින් මුළු උක්වත්තම කපලා ඉවර කරන්න පුළුවන් වෙලානේ. ඔයා මේ මොනවද කියන්නේ? මම දැන් තමයි අස්වැන්න කපන්න මගේ වත්තට යන්නේ. ඕ ඒකනම් පුදුමයක්. මම මේ දැන් ඔයාගේ වත්ත පහු කරගෙන ආවේ. උග්ගස් ඔක්කොම නැති වෙලා ගිහිම්ම බලන්නකෝ. ඒක වෙන්න බැරි දෙයක්. හොඳ වැඩේ ඕකාට. පේන විදියට දිවියොත් දෙනුට වෛර කරනවා. මට තවත් උගේ වගාව විනාශ කරන්න ඕන වෙන එකක් නැහැ. කුමාර් ඉක්මනින්ම තමන්ගේ වත්තට දිව්වා. කවුරු හරි විසින් පොඩි කරලා දාලා තිබුණු උග්ගස් දැක්කම තමන්ගේ මුළු වගාවම විනාශ වෙලා තියෙනව දැකලා ඔහුට ලොකු කම්පනයක් ඇති වුණා. කුමාර්ට ගොඩාක් දුක හිතුණා වගේම කේන්තිත් ගියා. කවුද මේ? කොච්චර ක්‍රූර මිනිහෙක්ද? කොහොමද යා මගේ වත්ත විනාශ කළේ? මම උඹව ලේසියෙන් අතෑරින්නේ නැහැ. උඹව හොයාගන්නකම් මම කවදාවත් උත්සාහය අතෑරින්නෙත් නැහැ. එදා රෑ කුමාර් තමන්ගේ වත්ත මුර කරන්න නිදි මරාගෙන ඉන්න තීරණය කළා. නිදිමත එක්ක සටන් කරන්න ඔහුට ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වුණා. කුමාර්, ඔයාට නිදාගන්න බෑ. කොහොම හරි ඇහැරලා ඉන්න. පළවෙනි දවසේ රෑ මුකුත්ම වුණේ නැහැ. වත්ත බොහොම නිස්කලංකව තිබුණා. ඇයි මම මේ තරම් අවාසනාවන්ත? මම මුළු රෑම ඇහැරගෙන හිටියා. ඒත් වගාව විනාශ කරන කෙනා ආවේ නෑනේ. කොහොම වුණත් කුමාර් උත්සාහය අතහැරියේ නැහැ. ඔහු ඊළඟ දවස්වලත් රෑට නිදිමරගෙන හිටියා. දෙවැනි දවසේ රෑත් මුකුත්ම වුණේ නැහැ. දැන් තුන්වෙනි දවසේ රෑත් ඉවර වෙන්න ළඟයි. තවත් මුකුත් නොවුණු එක් රෑක්. මම ගෙදර ගිහින් නිදාගන්න එක තමයි හොඳ. අන්න ඒ වෙලාවෙම කුමාර්ට තමන්ගේ ඇස් අදහගන්න බැරි තරමේ පුදුම දෙයක් සිද්ධ වුණා. මායාකාරී යෝධ ඇතෙක් අහසේ පියාඹගෙන ආවා. ඌ හිමිහිට උක්වත්තට පාත් වුණා. අනේ දෙවියනේ, මට වැරදිලාද පේන්නේ? පියාඹන්න පුළුවන් ඇතෙක්. අදහගන්නත් බෑ. ඇතා මේ තැනට හොඳට පුරුදු වෙලා ඉන්න බවක් පෙනුණා. ඌ කිසිම කලබලයක් නැතුව සතුටින් උග්ගස් කන්න පටන් ගත්තා. පේන විදිහට මේ හැම දෙයකටම වැරදිකාරයා වෙලා තියෙන්නේ මේ ඇතා තමයි. ඇද්දෙවියනේ, කරුණා කරලා මගේ උග්ගස් කන්න එපා. මට ජීවත් වෙන්න තියෙන්නේ මේවා විතරයි. ඔබ දිගටම මේවා කෑවොත් මට මුකුත්ම ඉතුරු වෙන එකක් නෑ. මම කොහොමද දැන් ජීවත් වෙන්නේ? කුමාර් බැගෑපත් වුණා. ඒත් ඇතාට ඒකේ කිසි ගාණක් නැති බවයි පෙනුනේ. කුමාර් කොච්චර බැගෑපත් වුණත් ඌ දිගටම උග්ගස් කෑවා. ඒකෙන් කුමාර්ට ගොඩක් කේන්ති ගියා. නපුරු ඇතා, මගේ වත්ත විනාශ කරන්න ඔබට කොහොමද ධෛර්යයක් ආවේ? ඔබ දෙවියෙක් වුණත් මම ඔබට සමාව දෙන්නේ නැහැ. මම ඔබව අල්ලගත්තා. කාලකන්නි ඇතා. කුමාර ඇතාගේ වලිගයෙන් තදින් අල්ලගත්තා. ඇතා එකපාරටම ගැස්සිලා කුමාර්ව විසි කරලා දාන්න තමන්ගේ වලිගය වේගයෙන් වැනුවා. ඒත් කුමාර් වලිගය තදින් අල්ලගෙන හිටපු නිසා ඒකෙන් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ ඇතාට බේරිලා යන්න කිසිම විදිහක් තිබුණේ නැහැ. ටික වෙලාවක් දඟලපු ඇතා ගොඩක් බය වෙලා පියාඹන්න පටන් ගත්තා. ඒ කුමාර්වත් අරගෙනමයි.
උඹ කොහෙද මේ පියාඹන්නේ? නවත්තපන්! නවත්තපන්! කුමාර් කෑ ගැහුවා. ඒත් කුමාර් කියන දේ එතාට තේරුනේ නෑ. ඌ වලාකුළු අතරින් ඉහළටම පියාඹලා ගියා. කුමාර්ට Tamanගේ ඉරණම එතාට බාර දීලා බලන් ඉන්නව හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ගොඩක් වෙලාවකට පස්සේ එතා පියාඹන එක නැවැත්තුවා. කුමාර්ට තේරුණා Taman ඉන්නේ වලාකුළක් උඩ කියලා. මේ කොහෙද? අනේ දෙවියනේ මම මේ කොහෙද ඉන්නේ? මේක හරිම ලස්සනයි. කුමාර් ඉදිරිපිට අති විශාල මනස්කාන්ත දිව්‍ය ලෝකයක් තිබුණා. එහි තිබුණු හැම දෙයක්ම හදලා තිබුණේ රත්තරන් සහ රිදී වලින්. ඒ වගේම ඒවා දිලිසමින් තිබුණා. ඊතන පුදුම ආලෝකයක් තිබුණා. ඊට පස්සේ ඇතා පිටුපසින් දෙවි කෙනෙක් මතු වුණා. ඒ එක්කම ඇතා ගොඩක් කීකරු වුණා. තමන් මේ ඉන්නේ ඉන්ද්‍ර දෙවියන් ඉදිරිපිට බව කුමාර්ට වහාම තේරුම් ගියා. දේවයන් වහන්ස අනේ දෙවියනේ ඔබ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍ර දෙවියන් මගේ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍ර දෙවියනි මේ ඇතා මාව දිව්‍ය ලෝකයට දාරගෙන ආවේ. ඔව් කුමාර් මම තමයි ඉන්ද්‍ර දෙවියන්. මේ ඇතාගෙනම අයිරාවත මගේ විශ්වාසවන්ත මිත්‍රයා. මාගේ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍ර දෙවියනි. ඔබගේ ඇතා ගොඩක් වතාවල් පෘථුවියට ගියා. ඌ මගේ උග්ගස් ගොඩක් කාලා දැම්මා. මගේ වත්ත විනාශ කළෙත් මේ ඇතාම තමයි. වගාව බලාගන්න මම ගත්තු මහන්සිය ඔක්කොම වතුරේ ගියා. මම දැන් මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. කුමාර් මම මේකට ගොඩක් කනගාටු වෙනවා. මම අවධානයෙන් නොහිටපු වෙලාවට ඌ පෘථුවියට ගිහින් ගොඩක් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඔයා දන්නවනේ අලියත්තු කොහොමත් රසවත් උග්ගස් වලට ගොඩක් ආසයි. මේකට වන්දි ගෙවීමක් විදිහට මම ඔයාට තෑග්ගක් දෙන්නම්. අයිරාවත කාපු හැම උග්ගහක් වෙනුවෙන්ම ඔයාට වන්දියක් විදිහට රත්තරන් කුට්ටියක් ලැබෙයි. ඒ වගේම අද ඉඳන් ඔයාගේ උග්ගස් හැමදාමත් නැවුම්ව සහ පැණි රසට තියේවි. බොහොම ස්තුතියි මගේ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍ර දෙවියනි. ඔබගේ තෑග්ග හරිම පුදුමාකාරයි. ඉන්ද්‍ර දෙවියන් කියපු දේ අහලා කුමාර් ගොඩක් සතුටු වුණා. ඇතා කාපු උක්කස් ගානට හරියන්න කුමාර් රත්තරන් කුට්ටි කිහිපයක් අරගත්තා. මේ අවංක කරුණාවන්ත ගොවියා ගැන ඉන්ද්‍ර දෙවියන් ගොඩක් පැහැදුනා. එක පාරටම ආලෝකයක් විහිදුණා. කුමාර්ට තේරුණා තමන්ව ආයමත් තමන්ගේ උප්පත්තටම එවලා තේනවා කියලා. පුදුමයකට වගේ ඔහු තාමත් අර රත්තරන් පිරුණු මල්ල අල්ලගෙනයි හිටියේ. මම තාමත් මල්ල අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ මම මේ දැක්කේ හීනයක් නෙවෙයි. මට ඇත්තටම ඉන්ද්‍ර දෙවියන්ව මුණ ගැහුණා. කුමාර් ගොඩක් සතුටින් ගෙදර ගියා. ලැබුණු රත්තරන් වලින් ඔහු ගොඩක් පොහොසත් වුණා. ඔහු ඒ දේවල් පාවිච්චි කරලා හොඳ ගෙයක් හැදුවා වගේම උක්වවම්ම තවත් ඉඩම් මිලදී ගත්තා. ඔහු විශාල සාදයක් ලෑස්ති කරලා Tamanගේ සතුට බෙදාගන්න අසල්වැසියන්ටත් ආරාධනා කළා. මේ අමුත්තන්ගේ ලයිස්තුවේ අමීරුත් හිටියා. කුමාර්ගේ වාසනාව ගැන ඔහුට ඇති වුණේ ලොකු ඉරිසියාවක්. කුමාර් ඔයා කොහොමද එකපාරටම මෙච්චර පොහොසත් වුණේ? ඔයාට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්වත් ලැබුණද? කරුණා කරලා මටත් කියන්නකෝ. ඒකට හේතුව තමයි මට ඉන්ද්‍ර දෙවියන්ව මුණ ගැහෙන්න තරම් වාසනාවක් ලැබුණු එක. විශ්වාස කරන්නත් බෑ. ඒත් ඒ මිනිස්සයා අවංකයි. සමහර විට ඌ මට මේ කියන්නේ ඇත්තක්ද? ඌට ඇත්තටම ඉන්ද්‍ර දෙවියන්ව දකින්න ලැබෙන්න ඇති. අමීර් ගෙදර ගිහින් මේ කතාව Tamanගේ බිරිඳට කිව්වා. කෑදර කාන්තාවක් වුණු ඇයට එක පාරටම නරක අදහසක් ආවා. ඇය ඒ ගැන Tamanගේ සැමියා එක්ක සාකච්ඡා කළා. අපිත් ඒක උත්සාහ කරලා බලන්න ඕනේ. ඒක ඇත්තක් වෙන්න පුරුවන්. අද රෑ අපි දෙන්නම වත්තට ගිහින් මුර කරමු. එදා රෑ එයාලා මලු ගුඩක් ලෑස්ති කරගෙන ගිහින් වත්ත මුර කරන්න උග්ගස් ඔස්ස හැංගුණා. එයාලා මුළු රෑම බලාගෙන හිටියා. ඒත් කිසිම ඇතෙක් ආවේ නැහැ. අමීර්ලා නොයිවසිලිමත් වෙලා දෙන්න එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඔයා නම් මහ මූඩයෙක්. ඔයා කොහොමද කුමාරව විශ්වාස කළේ? මේ ලෝකෙ පියාඹන දිව්‍යමය අලියැත්තු නෑ. ඔයානේ මට මෙතනට එවිත් මුර කරන්න කිව්වේ. කාලේ නාස්ති වුණා විතරයි. මුකුත් නොවුණු තවත් රැක්. පොඩ්ඩක් ඉන්න. අර බලන්න මොකක්ද ඒ? ඕ දෙවියනි ඌ ඇත්තටම එනවා. ඇතා හෙමිහිට වත්තට පාත් වුණා. ඌ සතුටින් ළඟම තිබුණු උග්ගහට දිව්වා. අමීර්ලට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. එයාලත් ඉක්මනින්ම එතනට දිව්වා. අමීර් ඇතාගේ වලිගී එල්ලුණා. එයාගේ බිරිඳ අමීර්ගේ ඇඟේ තදින් එල්ලුණා. ඇතාට උග්ගහ කන්න කලින්ම කවුදෝ වලිගේ එල්ලෙනව දැනුණා. ඌ ගොඩක් බය වෙලා අහසට පියාඹන්න පටන් ගත්තා. බියටපත් වූ ඇතා තමන්ගේ දැවැන්ත පියාපත් ගසා අහසට පියාසර කරන්නට විය.
අමීර් ඇතාගේ වලිගේත් ඔහුගේ බිරිඳ අමීර්ගේත් තදින් එල්ලී සිටියහ. නමුත් දිව්‍ය ලෝකයට යන ගමන ඉතා දිගු එකක් විය. අමීර්ගේ බිරිඳගේ බර වෙඩි නිසාත් ඇය එක දිගටම අමීර්ගේ ඇඟේ එල්ලී සිටි නිසාත් ඇතාගේ වලිගයෙන් අමීර්ගේ අත ටිකින් ටික ලිස්සා යන්නට පටන් ගත්තේය. ඇතා තම මුළු වෙර යොදා වලිගය වැනූ විට අමීර්ට තවදුරටත් එය අල්ලාගෙන සිටීමට කිසිසේත්ම නොහැකි විය. ඔවුන්ගේ ග්‍රහණය ගිලිහි දෙදෙනාම කෙලින්ම පහළට වැටුණහ. වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනා වැටුනේ තමන්ගේම වත්ත මැද තිබුණු විශාල පිදුරු ගොඩක් මතටය. ඉන් කිසිදු තුවාලයක් නොලබූ ඔවුන් නැවතත් නැගිට එකිනෙකාට දොස් පවරාගෙනමින් රණ්ඩුවන්නට පටන් ගත්හ. මේ අතර දිව්‍ය ලෝකයේ සිටි ඉද්‍ර දෙවියන් මේ සියල්ල බලා සිටියේය. අමීර්ලාගේ කෑදරකම දුටු ඉද්‍ර දෙවියන් ඉදායින් පසු අයිරාවත ඇතාට පෘථුවියට පියාසර කිරීම තහනම් කර ඇතාගේ ආහාරය සඳහා දිව්‍ය ලෝකයෙන්ම උක්වත්තක් නිර්මාණය කර දුන්නේය. කුමාර් සදාකාලිකවම සතුටින් සහ සෞභාගයෙන් යුතුව ජීවත් වූහ.